Hello everyone. කලින් වීඩියෝ එකේදී අපි ඉගෙන ගත්තා රිපෝස් එකක් ක්ලෝන් කරලා අපි කම්පියුටර් එකට ගන්න කොහොමද කියලා. හැබැයි ඔය GitHub පාවිච්චි කරනකොට තවත් නිතරම ඇහෙන වචනයක් තියෙනවා. ඒ තමයි fork. ගොඩක් අය හිතන්නේ මේ දෙකම එකක් කියලා. ඒත් ඇත්තටම ක්ලෝන් සහ fork අතර ලොකු වෙනසක් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි බලමු මොකද්ද මේ ක්ලෝන් කියන්නේ, මොකද්ද මේ fork කියන්නේ, මොකද්ද මේ දෙක අතර වෙනස, ප්‍රායෝගිකව GitHub එකේ fork කරන්නේ කොහොමද සහ Git වල තියෙන branches ගැන මූලික හැඳින්වීම. ඔයා මේ සීරීස් එකේ මීට කලින් කරපු වීඩියෝස් බලුවේ නැත්නම් මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. දැන් මුලින්ම අපි දන්න දේ මතක් කරගමු. මොකද්ද මේ ක්ලෝන් කරනවා කියන්නේ? GitHub එකේ තියෙන රිපෝස් එක කොපියක් ඔයාගේ ලෝකල් කම්පියුටර් එකට ලබා ගන්න එක තමයි මේ ක්ලෝන් කරනවා කියන්නේ. මේකෙදි ඔයාගේ PC එකේ ෆෝල්ඩර් එකක් හැදෙනවා, ඔයාලට කෝඩ් එක එඩිට් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක කෙලින්ම ඔරිජිනල් රිපෝස් එකට සම්බන්ධ වෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ fork කරනවා කියන්නේ කියලා. fork කරනවා කියන්නේ GitHub එකේ තියෙන වෙන කෙනෙක්ගේ රිපෝස් එකක කොපියක් ඔයාගේ GitHub account එකට ලබා ගන්න එක. මේක කොපිය හැදෙන්නේ ඔයාගේ PC එකේ නෙවෙයි. ඔයාගේ GitHub profile එක ඇතුලේ. මේකෙන් ඔයාලට පුළුවන් වෙන කෙනෙක්ගේ project එකක් ඔයාගෙම කරගෙන ඒකේ ඕනෙම වෙනසක් කරන්න. ඒකෙන් මුල් project එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. open source project වලට දායක වෙන්න මෙන්න මේ ක්‍රමය තමයි ප්‍රධාන ලෙසම පාවිච්චි වෙන්නේ. අපි මේක තවත් සරල කරමු. ක්ලෝන් කරනවා කියන්නේ කොපියක් ඔයාගේ කම්පියුටර් එකට එන එක. එතකොට fork කරනවා කියන්නේ කොපියක් ඔයාගේ GitHub account එකට එන එක. දැන් අපි බලමු කොහොමද මේක ප්‍රායෝගිකව කරන්න කියලා. මුලින්ම ඔයාලට fork කරන්න ඕනේ GitHub repository එකට යන්න. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන fork button එක click කරන්න. දැන් ඔයාගේ account එක තෝරලා create fork දෙන්න. දැන් බලන්න වෙන කෙනෙක්ගේ project එක දැන් ඔයාගේම නම යටතේ ඔයාගේ profile එකේ පේන්න තියෙනවා. fork කරාට පස්සේ ඔයාලට පුළුවන් අර fork කරපු repository එක ඔයාගේ PC එකට clone කරගන්න. වෙනස්කම් කරලා ආයෙත් push කරන්න. ඔයා කරපු වෙනස්කම් මුල් අයිතිකාරයට ලබා දෙන්න ඕනේ නම් full request එකක් දාන්නත් ඔයාලට පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු මොකද්ද මේ full request කියන්නේ කියලා. දැන් අපි තවත් වැදගත් දෙයක් ගැන කතා කරමු. ඒ තමයි branches. branch එකක් කියන්නේ ඔයාගේ ප්‍රධාන කෝඩ් එකට හානියක් වෙන්නේ නැතුව අලුත් අත්හදා බැදීම් කරන්න පුළුවන් වැඩක්. branch එකක් නිසා ඔයාලට ප්‍රධාන project එක break කරන්නේ නැතුව අලුත් features හදන්න පුළුවන්. team එකක් විදිහට වැඩ කරනකොට වෙන වෙනම කොටස් වලට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැම repository එකකම main කියලා ප්‍රධාන branch එකක් තියෙනවා. අපිට පුළුවන් feature login, bug fix වගේ අලුත් branches හදාගෙන වැඩ කරගෙන යන්න. real world එකේ project එකක වැඩ වෙන්නේ මෙහෙමයි. මුලින්ම project එකක් fork කරනවා. ඊට පස්සේ ඒක ඇතුලේ branch එකක් හදනවා. ඔයාගේ වෙනස්කම් කරලා pull request එකක් දානවා. දැන් ඔයාට clone සහ fork අතර වෙනස වගේම branches ගැන මූලික අවබෝධයක් ලැබුණා කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද අලුත් branch එකක් හදන්නේ, ඒ branch අතර මාරු වෙන්නේ කොහොමද සහ merge කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න, subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.